ඔයා මිට කලින් අහලා තියෙනවද හනාකෝසන් කියන වැසිකිළියේ ඉන්න හොල්මන් ගැහණු ළමයෙක්ගේ කතාවක්? ඔන්න එක්තරා ස්කූල් එකක අතහැරලා දාපු පරණ ටොයිලට් එකක් තියෙනවා. ඉතින් මේ ටොයිලට් එක තියෙන පැත්තකටවත් කිසිම කෙනෙක් යන්නේ නැහැ. මොකද එයාලා කියන්නේ මේක ඇතුලේ තියෙන තුන්වෙනි ටොයිලට් එකේ කාලයකට කලින් අතුරුදහන් වුණු හනාකෝසන් කියලා ගැහණු ළමයෙක්ගේ හොල්මනක් ඉන්නවා කියලා. ඒත් එක දවසක් මේ ස්කූල් එකේ ළමයි 3 දෙනෙක්ට ඕන වෙනවා මේ කතාව ඇත්තක්ද කියලා බලාගන්න. මේ නිසාම මෙයාලා මෙතනට ගිහින් තුන්වෙනි ටොයිලට් එකේ දොරට ගහලා අහනවා හනාකෝසන් ඔයා ඉන්නවද කියලා. මුලින් කිසිම සබ්දයක් නැති වුණත් ටික වෙලාවකින් මෙයාලට ඇහෙනවා පොඩි ගෑනු ළමයෙකුගේ කටහඬකින් "ඔව් මම ඉන්නවා" කියලා කියනවා. ඊළඟට බාත්රූම් එකේ දොර හිමින් ඇරෙනවත් එක්කම කළුවර අතරින් දිලිසෙන රතු පාට ස්කර්ට් එකක්. ওই දෙත් එක්කම මේ තුන්දෙනා මෙතනින් එළියට දුවගෙන යනවා. නමුත් එක්කෙනෙක් එළියට යන්න කලින් එයාගේ අතින් අල්ල ගන්න හනාකෝසන් "ඔයාට මාව දාලා යන්න බැහැ" කියන ගමන් මේ ළමයාව ටොයිලට් එක ඇතුළට ඇදලා ගන්නවා වගේම එදායින් පස්සේ කවුරුවත් ආයේ මේ ළමයාව දැක්කේ නැහැ. ඔයා අදින් පස්සේ ටොයිලට් 3ක් තියෙන තැනකට යනවා නම් පරිස්සම් වෙන්න. මොකද හනාකෝසන් ඔයාටත් කතා කරන්න පුළුවන්.